මිත්‍රවරුනි, අපි යුද ජයග්‍රහණය සමරන්න ඕනේ ඇයි? බොහෝ දෙනෙක් ඒකට දෙන උත්තරය අපිට නිදහසේ හුස්ම ගන්න ලැබුණා, නිදහසේ රට පුරා ඇවිදින ලැබුණා කියන කතාව. මම කියන්නේ අපි යුද ජයග්‍රහණය සමරන්න ඕමනා අන්තිම හේතුව ඒක. යුද ජයග්‍රහණයෙන් පස්සේ අපේ රටට බොහෝ දේවල් හිමි වුණා. ආයෝජකයෝ ආවා, සංචාරකයෝ ආවා, බෝම්බ බිය නැති වුණා, නිදහස, සතුට, සාද පැතිරුණා. අපේ ආර්ථිකය එක්වරම ප්‍රසාරණය වුණා. මේ සියල්ලම අපට හිමි වූ ජීවිත දානය සහ නිදහසට අමතරව ලැබුණු මහා වරප්‍රසාද ගොන්නෙන් කිහිපයක්. අතීතයේ ලෝකේ අපේ රට ඉස්සරහා තිබුණේ අනාරක්ෂිත සිවිල් යුද්ධයක් පවතින අප්‍රිකානු පන්නී ගෝත්‍රික අදහසක්. යුද ජයග්‍රහණයෙන් අපේ රට ඉස්සරහා තිබුණ ඒ බ්ලැක් මාක් එක නැති වෙලා අපි සිංගප්පූරුව පන්නේ වෙළඳ රාජ්‍යයක්, බාලි වගේ සංචාරක පුරවරයක් කියන ප්‍රතිරූපය ඇති වුණා. නමුත් යුද ජයග්‍රහණය නිසා අපි ලැබූ විශාලතම ජයග්‍රහණය ඒ කිසිවක් නෙමෙයි. අපේ රටේ සමහරු හිතන ආකාරයට සහ NGO ඩොලර් ප්‍රේමින් සමාජගත කරන්න උත්සාහ කරන ආකාරයට කොටි සංවිධානය කියන්නේ විමුක්තිකාමී අරගලකරුවන් පිරිසක් නෙවෙයි. ඔවුන් මිලේච්ඡ ඝාතකයන් පිරිසක්. මුලින්ම ඔවුන් උතුරු නැගෙනහිර සිංහල ගම්මාන සමූල ඝාතනය කළා. මිනිස්සු 5000කට වැඩි පිරිසකට උන් හිටි තැන් අහිමි වුණා. 100,000 ගණනක් මිය ගියා. මේවා හුදෙක් නොම්බර නෙමෙයි, මිනිස් ජීවිත. ඉතිහාසය කියවද්දි ඒ එක් රැයකින් එක පාරම ගෙදර අම්මා, තාත්තා, දරුවෝ, සැමියා, බිරිඳ අහිමි උනේ ඔබට කියලා හිතන්න. අද රටේ දෙමළ මාධ්‍යෙන් දිස්ත්‍රික්ක 25කටම රජයේ විභාග පැවැත්වෙනවා. නමුත් සිංහල භාෂාවෙන් විභාග පැවැත්වෙන්නේ දිස්ත්‍රික්ක 22ක පමණයි. ඒ තමයි කොටින්ගේ කෙරුවාව. ඉන්පසුව ඔවුන් මුස්ලිම් ප්‍රජාව ගම්මානවලින් පළවා හැරියා. මේ සියල්ලටම වඩා දෙවන සහ තුන්වන ඊළම් යුද්ධවල කොටි සංවිධාන උතුරු නැගෙනහිර හුදකලා හමුදා කඳවුරු ගණනාවක් වට කළා. ඒවා අත්පත් කරගත්තා. මේ කඳවුරුවල සේවය කරපු රණවිරුවෝ දහස් ගණනක් මිය ගියා. ලංකාවේ බොහෝ පැතිවල දවසට මරණ 30-40 අහන්න ලැබුණා. ඒවා ඉතා වටිනා තරුණ ජීවිත. ඔවුන් හමුදාවට බැඳුනේ හුදෙක්ම රස්සාවක් හොයාගෙන නෙමෙයි, මේ රට බේරගන්න. ඇමරිකාවේ සෑම වසරකම රණවිරුවන් සැමරීමට විශේෂ දිනයක් වෙන් කරනවා. එංගලන්තෙත් එහෙමයි. බොහෝ රටවල රණවිරුවන් ඉතා ගෞරවයෙන් සලකනවා. මිත්‍රවරුනි, විජයග්‍රහණයේ සැමරුම යනු අප වෙනුවෙන් ඔවුන් විඳ වේදනා කළ උත්තරීතර පරිත්‍යාගවලට අපගේ කෘතවේදීත්වය පළ කෙරෙන දිනය. කරුණාකර එදිනට ඔබගේ නිවසේ ජාතික කොඩියක් ඔසවන්න. ඔබ දන්නා හඳුනන ත්‍රිවිධ හමුදාවේ සේවය කළ රණවිරුවන්ට ඔබගේ නිවසේ රාත්‍රී ආහාරයකට ආරාධනා කරන්න. මේ ආරාධනය ලෝකයේ හැමතැනකම වෙසෙන ශ්‍රී ලාංකිකයන්ටයි. හැකිනම් අපගේ මේ ඉල්ලීම ඉටු කරන්න. අපිට තව ගෞරවනීය ඉල්ලීමක් තියෙනවා. ඒ අපේ රටේ සංඝරත්නයෙන් රණවිරු සැමරුමට සමගාමීව හැකිනම් විහෙර විහාරස්ථානවල බෝධි පූජා සහ මියගිය අයට පින්දීම වැනි ආගමික වතාවත් කරන්න. මිත්‍රවරුනි, ඔබ දන්නා අඳුනන එක රණවිරුවෙකු හෝ සිටීනම් ඔවුන් කළ සේවයට ස්තුතියි කියා කියන්න. ඔවුන් මිය යාමට පෙර අප ඒ දේ කළ යුතුයි. ඔවුන් කළ කැපකිරීම් වලට ඔබට දැක්විය හැක්කේ එවැනි අවම ස්තුතියක් පමණයි.